තේරවාදී හා මහායානී දර්ශනයන් අතර එකිනෙකට වෙනස් වෙච්ච මතවාද කීපයක්ම දකින්න ලැබෙනවා. මේ මතවාද එක් කණ්ඩායමක් පිළිගන්නවා, තව කණ්ඩායමක් පිළිගන්නේ නැහැ. ධර්මයට අනුකූලයි කියනවා, සමහර විටක ධර්මයට අනුකූල නැහැ කියලා ප්‍රතික්ෂේප වෙනවා. තේරවාදී දර්ශනයට අනුව ත්‍රිපිටකයට අනුකූල වන්නා වූ සියලුම කරුණු හැර ඉන් පරිබාහිර වෙච්ච කාරණයක් ධර්මානුකූලයි කියලා පිළිගන්නේ නැහැ. ඒ වගේම මහායාන දර්ශනය අනුව ඇතැම් විට තේරවාදී දර්ශනයෙන් නොමැත්තා වූ ඇතැම් මතවාද, ඇතැම් සංකල්පයන් ඔවුන් බුද්ධ දේශිතය හැටියට පිළි අරගෙන සාකච්ඡා කරමින් ඉදිරියට යනවා. මේ අනුව ගත්තම මතවාදීව යම් යම් කාරණා අනුව තේරවාදීන් සහ මහායාන දර්ශනය අතර වෙනස්කම් පවතිනවා. මේ පවතින වෙනස්කම් අතර ප්‍රධාන මතයක් තමයි අන්තරා භවය කියන එක. අන්තරා භවය, අන්තරා භවිකයා මේ කියන සංකල්පය, මේ කියන කාරණය මහායාන දර්ශනය තුළ කැපී පෙනෙන ප්‍රබල සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණයක්. තේරවාදීන් අන්තරාභවිකයාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. එම ප්‍රතික්ෂේප කරන්නේ ධර්මයට අනුකූලව, විනයට අනුකූලව තේරවාදීන්ට දර්ශනයට අනුව අන්තරාභවිකෙක් සිටිය නොහැකි බව ප්‍රකාශ කරමි. එමනම් කුමක්ද මේ අන්තරාභවිකය කියන්නේ? කවුද අන්තරාභවිකය කියන්නේ? කුමක්ද අන්තරාභවය කියන්නේ? මොකද්ද මේ සංකල්පය? මේක ටිකක් තේරුම් ගන්න උත්සාහ කරමු. පළමුවෙන්ම මහායාන දර්ශනයක් වුණත් තේරවාදී සම්ප්‍රදාය තුළ ඇතැම් භික්ෂුන් වහන්සේලා මේ අන්තරාභව කියන සංකල්පය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒක එසේ මෙසේ විය හැකි කියන මට්ටමක සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ වගේම අන්තරාභවිකය පිළිබඳව විවිධ බටහිර විද්‍යාත්මක පර්යේෂණ වලින් ගත්ත සාක්ෂි සනාථ කරගෙන දර්ශනානුකූලව කතා කරපු අවස්ථාවනුත් තිබෙනවා. ඒ කෙසේ වෙතත් තේරවාදී දර්ශනය හර පද්ධතිය තුළ අන්තරා භවයක් පිහිටිය නොහැකි කියන එකයි පැහැදිලිව කතා කරන්නේ, පෙන්වා දෙන්නේ. මොකද්ද මේ අන්තරා භවය? අන්තරා භවය කියන්නේ භව දෙකක් අතර తত্ত্বය. එහෙනම් මොකද්ද භව දෙක? භව දෙක කියන්නේ පෙර භවය හා පසු භවය. පෙර භවය හා පසු භවය අතරමැදි තත්ත්වයක් තිබෙනා කියන කාරණය තමයි අන්තරා භවය කියන්නේ. භව දෙක අතර තවත් භවයක් තිබෙනවා කියන කාරණය. දැන් මේ සංකල්පය බිහි වෙන්න හේතු වෙච්ච කාරණා කීපයක්ම තියෙනවා. ඒ වගේම මේ බුද්ධ වාසිතයක් යන්න පිළිබඳව සාකච්ඡා කරන මහායාන තර්ක කරනාවක් තිබෙනවා. කෙසේ වෙතත් අපි ධර්මානුකූලව, අභිධර්මයට අනුකූලව මේ භව දෙක අතර තව කෙනෙක් ඉන්න පුළුවන්ද කියන එක පිළිබඳව තත්ත්වය හරියට, විශේෂ දැනුම හරියට තේරුම් ගන්න උත්සාහ දරමු. දැන් ඔබට පැහැදිලි පෙර භවය මිය ගියා, පසු භවයේ උත්පත්තියක් ලැබුවා. මේ දෙන්න අතර, භව දෙක අතර ඉදසක් තිබිය හැකිද? හැකිනම් එතන තමයි මේ අන්තරා භවය කියලා කියන්නේ. ඒ කියන්නේ මරණ පුද්ගලයා ඊළඟ භවයේ උත්පත්ති ලැබන්න පෙර තව තැනක අතරමැදි තත්ත්වයක හිටියා, ඉන්නවා කියන කාරණය මෙතන කියවෙනවා. දැන් අපි මේ සංකල්පය සාකච්ඡා කරන්න පෙර ආතුව තව සුවිශේෂී කාරණයක් පිළිබඳව බලාගෙන ඉමු. තේරුම් අරගෙන ඉමු. මොකද්ද? ජීවින උත්පත්ති ලබන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. සත්ත්ව ලෝකයේ මේ සත්ත්වතල 31ක් තියෙනවා. අපි කතා කරලා තියෙනවා. මේ සත්ත්වතල 31 සත්වයින් ප්‍රතිසන්දිය ලබන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. ඒ ආකාර 4 අපි කියනවා අණ්ඩජ, ජලාබුජ, සංසේජජ හා ඕපපාතික කියලා. එතකොට දැන් මව් කුසක උත්පත්තිය ලබනවා නම්, යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලබන්නේ මව් කුසක, මව් කුසේ කලලයක් තුළ නම් දස මාසයක් ඉඳලා ඉනික් බිති දරුවා බිහි වෙන්නේ ඒ කාලය තුළම මව් කුසේ ඉන්නේ. ඒ ප්‍රතිසන්දියට අපි කියනවා ජලාබුජ කියලා. ඒ වගේම තවත් සත්ව විශේෂයක් ඉන්නවා. පක්ෂීන් ඉන්නවා, උරගයින් ඉන්නවා. මේගොල්ලන්ගේ බීජය, බිත්තරය ඇතුලේ තමයි මුල් අවස්ථාවේදී ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ඒතොර ජීවියා අර්ධ වශයෙන් විකසනය වෙලා තමයි බිත්තරෙන් එළියට එන්නේ. ඒ වගේ තැනක අපි කියනවා ඒ ප්‍රතිසන්දියට අපි කියනවා අණ්ඩජ කියලා. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා සංසේදජ කියලා. අපි ඒක වෙනම කතා කරමු. ඊට අමතරව ඉන්නවා ඕපපාතික කියලා තව සත්ත්ව රාශියක්. ඕපපාතිකයි කියලා කියන්නේ ඉබේ පහළ වෙනවා කියන්නේ. ඉබේ පහළ වෙනවා කියලා කියන්නේ කර්මානුරූපීව ප්‍රතිසන්දිය ලබන සත්වයාගේ
ජනක කර්මයට අනුරූප වෙච්ච සත්ත්ව ශරීරය දෙවියෙක් වෙන්න පුළුවන්, භූතයෙක් වෙන්න පුළුවන්, ප්‍රේතයෙක්, අසුර ලෝකයේ වෙන්න පුළුවන්, නිරේ වෙන්න පුළුවන්. ප්‍රතිසන්දිය ගෙන දෙන්නා වූ රූප කලාපය, රූපකය ඇති වෙනවා. එතකොට දැන් ඔබට පැහැදිලි උත්පත්තියෙන් හතරක් තියෙන එකක් තමයි ඉබේ පහළ වෙන ඕපපාතිකයෙන්. ඕපපාතික තත්ත්වයේ ඉන්න පුළුවන් දෙවියන් දිව්‍ය ලෝක 6, ඒ වගේම බ්‍රහ්ම ලෝකවල, ඒ වගේම പ്രേත ලෝකේ, අසුර නිකායේ, නිරය ඕපපාතික උත්පත්තිය සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙනවා. මනුෂ්‍ය ලෝකේ ඊටාම කලාතුරකින් සිද්ධ වෙලා තිබෙනවා. සත්ත්ව ලෝකෙත් ඊටාම කලාතුරකින් සිද්ධ විය හැකියි. කෙසේ වෙතත් මේ ඕපපාතික සත්වයින්ට චුතියෙන් අනතුරු ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්න පුළුවන්. චුතියෙන් අනතුරු ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒක නැවත බලමු තව මොහොතකින්. හැබැයි අර අණ්ඩජ හා ජලාබුජ කියන සත්ත්ව දෙකල මව කුසක ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් බිත්තරයක ඉන්න කෙනෙකුට ක්ෂණිකව උත්පත්තියක් ගෙන දෙන්න බෑ. ඒකට හේතුව ඔබ තේරෙනවා. ඒ මව කුසේ කලලයක් විකසනය වෙන්න ඕන. ඒකට හේතු බූජන කාරණා සිද්ධ වෙන්න ඕන. ඒ අනුව තමයි ප්‍රතිසන්දියක් එතෙන්ට එන්නේ. දැන් අපි බලමු අන්තරා භවයට එන හේතු වෙන උත්පත්තීන් හතරක් මම කිව්වා. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. මොකද්ද? මරණය හා උපත. චුතිය හා ප්‍රතිසන්දිය කියන කාරණය. අපි බලමු එහෙනම් මොකද්ද චුති වෙනවා කියන්නේ? මරණයට ලක් වෙනවා කියන්නේ ප්‍රතිසන්දිය වෙනවා. එහෙම නැත්නම් උත්පත්ති ලැබෙනවා කියන්නේ කුමක්ද කියලා. දැන් යම් සත්වයක යම් ශරීරයක චිත්ත පරම්පරාව පවත්වාගෙන යනවා. සංසාරේ අපි අනාදිමත් කාලයකින් ගණන් කරන හැකි සංඛ්‍යාවක් මේ සත්ත්ව ශරීර ගණනාවක් එක්ක මේ සිත් පරම්පරාව ඇවිල්ලා තියෙනවා. අපි බැලුවොත් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ පමණක් 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අසංඛ්‍ය 20ක් කල්ප අසංඛ්‍ය 20ක් තවත් කල්ප ලක්ෂයක් විවරණ ලබා ගනිමින් පෙරම් පුරලා තියෙනවා බුද්ධත්වයේ වෙනුවෙන්. එතකොට අපිට ගණන් කරන්න පුළුවන්, හිතන්න පුළුවන් ඉලක්කමක් එතන නැහැ. එහෙනම් ඊටත් එහා මේ සත්ත්ව ශරීරات එක්ක අපි ඇවිල්ලා තියෙනවා. සසර කෙලවර අපිට හොයන්න බෑ. එහෙනම් මේ සසර ඇවිදින මේ සත්වයා, ඒ කියන්නේ ඔබත් මමත් මේ මනුෂ්‍ය ලෝකෙන් අපි පෙර අනාදිමත් කාලෙක ඉඳන් ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. සසර සැරිසරන සත්වයා මේ මිනිස්සෙකට ජීවත් වෙනවා. දැන් මොකක්ද එහෙනම් මේ ජීවත් වෙනවා කියන්නේ? මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මනුෂ්‍ය ශරීරයේ ඔබත් මමත් දන්න මේ මනුෂ්‍ය ශරීරයේ චිත්ත චෛතසික චිත්ත පරම්පරාව පවත්වාගෙන යන්න චෛතසිකයන් ඉඩ දෙමින් රූප කලාපේ ඉඩ දීලා තියෙනවා. ඒකට තමයි ජීවත් වෙනවා කියන්නේ. අපි මේ මනුෂ්‍ය ශරීරයත් එක්ක නාමකය චිත්ත හා චෛතසිකයන් සිත් පරම්පරාව ඇති කරගෙන ඔය පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යන තමයි ජීවත් වෙනවා කියන්නේ. අන්නේ ජීවත් වෙන වෙලාවේදී අපි විවිධ අරමුණු ගන්නවා. ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා, අතින් පහෙන් යමක් කරනවා, සිතින් යමක් කරනවා, වචනෙන් යමක් කරනවා. මේ ක්‍රියාවන් කුසල අකුසල බවට පත් වෙමින් මේ සත්ත්ව ශරීරයත් එක්ක මේ සිත විසින් බොහෝ දේවල් කරමින් ඉන්නවා. දැන් සිත ක්ෂණයක් පාසා ඇති වෙනවා, පැවතුනවා, නැති වෙනවා. ඒ සිතේ තිබෙන ශක්තිය, කර්ම ශක්තිය ඊළඟ සිත ඇති වෙනකොට එතෙන්ට ලබා දීලා එයා චුත වෙලා යනවා. මේ විදිහට අතරක් නැති හිදසක් සිත් පරම්පරාවක් ගණනය කළ නොහැකි අතීත කාල පරිච්ඡේදයක ඇති වෙමින් පවතිනින් එනවා. ඒ හැම කාලයකම ඇතිවෙච්ච ශක්ති විශේෂයන්, කර්ම විශේෂයන්, කුසල හෝ අකුසල කර්මයන් ඒ හිතෙන් අනික් හිතට ලබා දෙමින් දැන් මේ අවසන් සිත් පරම්පරාව දක්වාම ඇවිල්ලා තියෙනවා. මේ අනාගතයටත් යනවා. දැන් මේ සිත් පරම්පරාව මේ මනුෂ්‍ය ශරීරයත් එක්ක පවත්වාගෙන යනවා. යන බමන් මේ මනුෂ්‍ය ශරීරය කුඩා දරුවා තරුණයෙක් වෙනවා, මහල්ලෙක් වෙනවා, වැඩි වියටපත් වෙනවා, ක්ෂය වෙනවා, මහලු වෙනවා. අවසානයේ මේ ශරීරය දරන්න බැරි තත්ත්වයටපත් වෙලා නැති වෙලා යනවා. ඒකට අපි කියනවා මරණය කියලා. සම්මුති මරණය කියලා. රූප කලාපේ සම්මුති මරණ, රූපස්කන්ධයේ සම්මුති මරණය සිද්ධ වෙනකොට මේ සිත් පරම්පරාව එයා මැරෙන්නේ නැහැ. එයා කණ්ඩව පවත්වාගෙන යනවා. එයාට මේ රූප කලාපයත් එක්ක ජීවත් වෙන්න දැන් තවදුරටත් බෑ.
දැන් මේ මනුෂ්‍ය ශරීරේ නැත්තම් රූපස්කන්ධේ නැත්තම් ඒ සිත් පරම්පරාව මෙතන ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා වෙන තැනකට යන්න ඕන. යන්නේ කොහටද? ඊළඟ භවයේ ඊළඟ තැනට. ඊළඟ පාදන්ට යන්නේ කොහොමද? අන්න එතන තමයි අපි කියන්නේ මරණය සහ උත්පත්තිය කියලා. දැන් අපි මොහොතකට බලමු මේ ජීවිතය අවසන් කරන මරණාසන්න මොහොතටපත් වෙලා ඉන්න මිනිසෙක් පිළිබඳව. මේ අවසාන තත්වයේ ඉන්න මරණාසන්න මොහොතේ ඉන්න සිත් මනුෂ්‍යයාට අර වගේම සිත් පරම්පරා ඇති වෙනවා. ඒ අවසානයේම ඇති වෙන මරණයට ආසන්නයේ ඇති වෙන සිත් වලට අපි කියනවා මරණාසන්න චිත්ත වීදීන් කියලා. මේ චිත්ත වීදීක තියෙන බව සිත් 17ක්. ඒ 17 තියෙනවා මේ මරණාසන්න චිත්ත වීදීයේ තියෙනවා ජවන් සිත් කියලා ශක්තිමත් සිත් කොටසක්. සාමාන්‍ය සිත් වීදියක චිත්ත වීදියක ජවන් සිත් 7ක් තියෙන පුළුවන්. හැබැයි මරණාසන්න චිත්ත වීදියේ තියෙන්නේ ජවන් සිත් 5යි. මේ ජවන් සිත් පහෙන් අවසාන ජවන් සිත් පස්වෙනි එක කියනවා අපි චුතිසිත කියලා. මේ චුතිසිත ඇති වෙන්නේ චුතිහිත ඇති වෙන්නේ මේ භවයේ උත්පත්ති ලැබපු අවසානම මුල්ම හිත කියන්නේ ප්‍රතිසන්දි ලැබපු හිත තමයි චුතිහිත කියලා කියන්නේ. භවාංග හිත තමයි චුති බවටපත් වෙන්නේ. දැන් මේ චුතිසිත ඇති වෙන මොහොතේදී මේ මරණාසන්න චිත්ත වීදියට ඒ සත්වයා මේට පෙර කරපු කුසලයක් හෝ අකුසලයක් කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් හේතු කරගෙන අරමුණු කරගෙන ඉලක්ක කරගෙන ඒ සිත් පරම්පරා ඒ කර්මයේ පැත්තට යොමු වෙලා කර්මානුරූපී සිත් පරම්පරාවක් ඇති වෙනවා. එක්කෝ කුසලමය නැත්නම් අකුසලමය. බලගත් කුසලයක් නම් ඒ විදිහේ චිත්ත පරම්පරාවක් ඇති වෙගෙන එනවා. දැන් මේ සිත් පරම්පරාවට අනුව අර කියන අරමුණු කරගත්තු කර්මය, කර්ම නිමිත්ත, එහෙම නැත්නම් ගති නිමිත්ත හේතු කරගෙන අර මරණාසන්න චිත්ත වීතිය ඊළඟ භවයේ දෙසට යන ජානක කර්මය නිර්මාණය කරගෙන යනවා. එහෙමනම් අවසාන ජවන් සිත් පහේ පස්වෙනි ජවන් සිතෙන් පස්සේ චුතිසිතෙන් පස්සේ ඇති වෙන්නේ මොකද්ද? මේ ශරීරය අතහැරුණා. මෙයාට දැන් දවස් පවත්වා ගන්න බෑ. එහෙනම් චුති වුණ සිතට පස්සේ මේ ශරීරය අසුරු කරගෙන තවදුරටත් ප්‍රතිසන්දි හිතක් ඇති වෙන්න බෑ. ඊළඟ සිතක් ඇති වෙන්න බෑ. මෙතනින් චුති වුණා. එහෙනම් මොකද වෙන්නේ? දැන් ඒ චුති වෙනකොට අන්න අර පෙර මරණාසන්න චිත්ත වීදිය උරු කරගෙන ආවේ කොහොමද? යම් කර්මයක් ජනක කර්මයේ වඩපත් කළා. ඒ ජනක කර්මයට අනුරූප වෙච්ච උත්පත්තියක් ගෙන දෙන විදියට, ප්‍රතිසන්දියක් ගෙන දෙන විදියට. අන්න ඒ ප්‍රතිසන්දිය ගෙන දෙන තැන දැන් අන්න ප්‍රතිසන්දි හිත ඇති වෙන්න ඕනේ. චුති හිතෙන් අනතුරුව ප්‍රතිසන්දි හිත ඇති වෙන්න ඕනේ. මෙයට හිදසක් නැහැ. අතරක් නැහැ. අකණ්ඩ සිත් පරම්පරාවක එක සිතක් අවසන් වෙනකොට ඇති වෙන ඊළඟ සිත. ඒ අතර හිදසක් නැහැ. චුතියෙන් අනතුරුව ප්‍රතිසන්දියට හිදසක් නැහැ. ඒ තමයි අභිධර්මයට අනුරූපව චිත්ත නියාමයට අනුරූපව යථාර්ථය සත්‍ය తත්වය එය වෙනස් වන්නේ නැත. ථේරවාදීන් කතා කරන්නේ මෙන්න මෙතන මේ தত্ত্বය අනුව කිසිසේත්ම චුතියෙන් අනතුරු ප්‍රතිසන්දියක් සිද්ධ විය යුතු එතන හිතසක් තිබෙනු හැක. එනම් මව දෙක අතර හිතසක් නැ අන්තරාභාවයක් තිබෙනු හැක. ඒ තමයි ථේරවාදී දර්ශනය. දැන් චුතියෙන් අනතුරුව ප්‍රතිසන්දියක් ලබන්න නම් ඊළඟ භවයේ මව් කුස සූදානම් වෙලා තිබිය යුතුයි. ඒ වගේම තිරිසන් ලෝකේ නම් ඒ කලලේ සූදානම් වෙලා තිබිය යුතුයි. හැබැයි ඕපපාතික උත්පත්තියක් ලබන කෙනෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මතලයේ ඉන්න කෙනෙකුට, අසුර ලෝකේ, പ്രേත ලෝකේ උත්පත්ති ලැබෙන ප්‍රතිසන්දිය ලැබෙන කෙනෙකුට ඕපපාතිකව අර කියන රූප කලාපය පහළ වෙනවා. එහෙමනම් ප්‍රතිසන්දිහිත ඒ රූප කලාපයත් එක්ක පහළ කරගෙනම චුතිය අනතුරු ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. හිදසක් නැතුව අන්න එතන සිද්ධ වෙන්නේ කර්මානුරූපීව චුතියෙන් අනතුරු ප්‍රතිසන්දිය ජනක කර්මයේ කර්ම විපාකයට අනුව ප්‍රතිසන්දිය කියන දිනවා. එහෙමනම් එතන හිදසක් නැහැ. චුතියෙන් අනතුරු ප්‍රතිසන්දිය ආවා. ආකණ්ඩ සිත් පරම්පරාව ගියා. දැන් එයා പ്രേත ලෝකේ, දැන් එයා භූත ලෝකේ, එයා දෙවි කෙනෙක්, එහෙම නැත්නම් බ්‍රහ්මතලයේ අන්න ප්‍රතිසන්දිය ලැබුවා, උත්පත්තිය ලැබුවා. දැන් ගැටලුවක්. දැන් ওই தත්ත්වය මනුෂ්‍ය ලෝකේ සිද්ධ විය හැකිද? මනුෂ්‍ය ලෝකේ සිද්ධ විය හැකි නම් ඒ ඉතාමත්ම අල්පයි. මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. මිනිස්සෙක් මරලා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙනුත් එන්න පුළුවන්. නිරේනුත් එන්න පුළුවන් සමහරකට. සමහර වෙලාවට දිව්‍ය තලවලින් එනවා, බ්‍රහ්ම තලවලින් එනවා. එතකොට මනුෂ්‍ය තලයේ මිනිස්සෙක් කියලා ඉපදෙන්න මේ භවයට විශාල කණ්ඩායමක් එනවා. හැබැයි මේ හැමෝටම මව් කුස ඒ මොහොතේදී
පිළියෙල වෙලා තියෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. දැන් තේරවාදී මතය අනුව මේකට උත්තරයක් දෙනවා. ගල් කැටයක් අහසට විසු කරුවොත් ඒ හා සමානව ඒක පොළොවට වැටෙනවා. වැටෙන තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රතිසන්දිය ලබන්නත් චුතියෙන් අනතුරු තැනක් මව කුස තියෙනවා කියලා. දැන් එහෙමනම් යම් කෙනෙක් දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් මිනිසෙක් වෙනත් සත්වෙක් චුති වුණා මනුස්ස ලෝකයේ කර්මානුරූප උපදින නම් මව ඍතු වෙලා ඉන්න ඕන. ගන්ධබ්බය කියන කෙනා එන්න ඕන. ඒ වගේම මව්පියක තුල සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ කියන කාරණාවන් ඒ විදිහටම සිද්ධ වුණේ නැත්නම් චුතියෙන් අනතුරු ප්‍රතිසන්දි වෙන්න බෑ. අඛණ්ඩ සිත් පරම්පරාවක් ඇතෙන්ට එන්න බෑ. එහෙමනම් මොකද වෙන්නේ? දැන් මෙන්න මෙතන මහායාන මතය අනුව කියනවා චුති වුණා මව් කුසේ ප්‍රතිසන්දිය ලබන දෙක් අතරමැදි සතෙක් ඇවිද ඇවිද ඉන්නවා බලාපොරොත්තුෙන් ඉන්නවා මව් කුසක් අන්න යට කිව්වා අන්තරා භවය කියලා. දැන් මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්ද? බැරිද? ඉන්නවද නැද්ද? මේ පිළිබඳව විවිධ පර්යේෂණ කරලා තියෙනවා. බටහිර ඉයන් ස්ටිවන්සන් වගේ විද්‍යාඥයෝ කරලා තියෙනවා. හැබැයි ඒ පරීක්ෂණ තුල කතා වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සෙක් මරලා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන වෙලාව විතරයි. සමහර දරුවෝ පෙර භවය ගැන කතා කරනවා. පෙර භවය ගැන කතා කරපු අවස්ථාවන් ගණනාවක් සිය ගණනක් දහස් ගණනක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ලක් කරලා ඒ දරුවා පෙර භවයේ හිටපු තැන එයා කියපු කාරණා මියගිය ආකාරය මියගිය දින වකවානු පරීක්ෂණයට භාජනය කරලා බලද්දි මේ දරුවා මිය ගිහිල්ලා තියෙන්නේ දරුවා පෙර භවයේ මිය ගිහිල්ලා තියෙන්නේ මේ දරුවා උත්පත්ති ලැබලා තියෙන්නේ යම් කිසි සැලකියුතු කාල පරිච්ඡේදයකට පස්සේ. උදාහරණය මේ දරුවා ඉපදෙන්නේ මව් කුසෙත් මාස 9ක් නැහැ ගත කරලානේ. එතකොට මෙයා ඉපදෙන්න මාස 10කට අවුරුද්දකට පෙර ආතුව නෙමෙයි අවුරුදු 2-3කට කලින් පෙර මිය ගිය පුද්ගලෙක් තමයි දැන් මේ මව් කුසෙ ඉපදලා තියෙන්නේ. ඒ වගේ මේ දරුවා කියනවා මේ මව් කුසෙ ඉපදෙන්න කලින් මම සුදුසු මව් කුසක් වෙමින් හිටියා ඇවිල්ලා. එහෙම යනකොට එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා මම දැක්කා පන්සලට යන්න ඕනේ කියලා. පන්සලට යනකොට ඒ පන්සලේ ගැලපෙන අම්මයි තාත්තයි කෙනෙක් කියලා. මට පන්සල ඇතුළට යන්න බෑ. මම දොර ගේට්ටුව ගාඩලා හිටියා. අම්මයි තාත්තයි පන්සලේ ඉඳන් එළියට එනකොට මම ඒ දෙන්න පිටිපස්සෙන් ගිහිල්ලා මව කුසට ඇතුළු වුණා කියලා. දැන් මේ වගේ දේවල් හරියට පේන සතෙක් ඇතුළු වුණා ආත්මයක් ඇතුළු වුණා වගේ තමයි පේන්නේ. හැබැයි ඒක එහෙම නෙවෙයි. දැන් බුද්ධ දේශනාව අනුව ආත්මයකින් සැඟවෙච්ච ස්ථිර වූ සත්වෙක් මේ සසර නැහැ. ඔබත් මමත් ආත්මවාදීෙක් නෙමෙයි. ආත්මයක් එක්ක නෙමෙයි යන්නේ. විඥාණය තමයි මේ භවයෙන් භවයට ගමන් කරන්නේ. ශක්තිය තමයි ගමන් කරන්නේ. කර්ම ශක්තිය තමයි අරන් යන්නේ විඥාණය අනුව. එතකොට මෙතන ආත්මයක් දෙන්න බෑ. දැන් අර ආත්මවාදී සංකල්පයක් එතන පෙන්නගෙන එතන අන්තරාභවිකෙක් කියලා කියනවා. හැබැයි ඒක එසේ විය හැකිද කියන ප්‍රශ්නය මෙතන මතුවලා තියෙනවා. ඒක තමයි ථේරවාදී දර්ශනය තුළ කතා කරන්නේ. දැන් අපි බැලුවොත් මෙහෙම දෙයක්. දැන් ওই අන්තරාභවිකයා කියන සත්වයා එයා ගැන විවිධ අවස්ථාවල පරීක්ෂණ කරලා තියෙනවා. ඒ අන්තරාභවිකයා කරපු කාර්යවලින් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. එක්තරා තැනක එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් කවුරුරේ කරුවාට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් කරන දාංගික දාන පූජාවට උන්වහන්සේ වඩිනවා. වඩින්නේ මේ අන්තරාභවිකයා හැටියට. ඇවිල්ලා සුදුසු ආසනයක් හොයනවා වාඩි වෙන්න තැනක් නැහැ. හැබැයි උන්වහන්සේ තැනක වාඩි වෙනවා. වාඩිලා පාත්‍රය දික් කරගෙන ඉන්නවා. උන්වහන්සේට දානේ පෙන්න මේ පූජා කරන්නේ නැහැ. ඇයි පූජා කරන්නේ නැත්තේ? අර ගිහියට මේ අවස්ථාවේ ඉන්න ස්වාමීන් වහන්සේ පේන්නේ නැහැ. උන්වහන්සේ කියන මං ඉන්නේ මේ පියගිය ශරීරයෙන්මයි ඉන්නේ. පියගිය හාමුදුරන්ගේ නමින්මයි ඉන්නේ. හැබැයි මම කාටවත් පෙනුනේ නැහැ කියලා. ඒ වගේ උන්වහන්සේ කතා කරනවා. හැබැයි ඇහෙන්නේ නැහැ. මේ වගේ යම් යම් ක්‍රියාවන් කරපු ගන්ධබ්බයින් කියන එහෙම නැත්නම් අන්තරාභවිකයන් කියන කණ්ඩායම හඳුනගෙන තියෙනවා. විද්‍යාත්මක පරීක්ෂණාත්මක සාකච්ඡා කරලා පෙන්නගෙන තියෙනවා මෙහෙම කට්ටියක් හිටියා කියලා. ඒ හැම කෙනෙක්ම හිතනවා වගේම ඇහැට පෙනෙනවා. ඔවුන්ගේ ඇහැට යමක් පෙනෙනවා. දැන් ඒ ස්වාමින් වහන්සේට දායකයෝ ටික පෙනුණා. දානේ බෙදෙනවා පෙනුණා. එයාට ඇහෙනවා. ඒ දායකයෝ කතා කරනවා ඇහුණා. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය පහළ වෙලා තියෙනවා. සෝත විඤ්ඤාණය පහළ වෙලා තියෙනවා. අතපය සොලවනවා. කියන්නේ කාය විඤ්ඤාණය තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? සෙත් පරම්පරාවක් පවාංග සිතක් එක්ක
ඊළඟ සිත් පරම්පරාව ඇති කරනවා. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය ඇතිලා චිත්ත වීදි නැති කරලා මෙයාගේ ක්‍රියාකාරීත්වයෙන් ශරීරයේ අවයවයන් සොලවනවා. කතා කරනවා, ඇහෙන් බලනවා, අත් දෙක හොලවනවා, ඇඟිලි සොලවනවා. ඒ කියන්නේ සිත වැඩ කරනවා, කය වැඩ කරනවා, කතා කරනවා, සිත කය වචනේ තුනම වැඩ කරනවා. ඒ කියන්නේ එතන යම් සිත් පරම්පරාවක් තියෙනවා රූප කලාපයත් එක්ක. රූප කලාපයත් එක්ක එහෙම සිත් පරම්පරාවක් තියෙනවා නම් ඇති වෙන්න නම් අනිවාර්යයෙන් මෙතන භවංගිතක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. එහෙමනම් අර පෙර මිය ගිය සත්වයා අර ස්වාමින් වහන්සේ නම් උන්වහන්සේ චුති වුණා. එහෙනම් දැන් මේ තියෙන ප්‍රතිසන්දියක් ලබලා ඒ ප්‍රතිසන්දිය අපිට පෙනෙන්නේ නැති වෙනත් සත්වයේ. වෙනත් සත්වයාට අපි කියනවා දැන් මේ ගන්ධබ්බය නැත්තම් අන්තරා භවිකයා කියලා. ඇයි එහෙම කියන්නේ? මේ සත්වයා ඉන්නේ අතරමැදි තත්වයක ඊළඟ භවයේ මෞකසක් වෙමින් ඉන්නේ. අන්න මේ මෞකස හම්බෙච්ච ගමන් ඒ සත්වයා මෞකසට ප්‍රතිසන්දිය ලබනවා නැවත වතාවක්. එතකොට එතනින් චුති වෙලා තමයි මෞකසයේ ප්‍රතිසන්දිය ලබන්නේ. දැන් මෙහෙම වෙන සත්වයෝ, මෙහෙම ඉන්න සත්වයෝ මේ භව දෙක අතර හිටියට මෙතනත් උත්පත්තියක් තියෙන්නේ. මේ උත්පත්තිය තමයි මේ වරදගෙන කතා කරන්නේ. මේ උත්පත්තිය තුල ඉන්නේ චුතියෙන් අනතුර ප්‍රතිසන්දිය ලැබපු අන්තරා භවිකයෙක් නෙමෙයි තවත් සත්වෙක්. දැන් අපිට පෙනෙන්නේ නැති අසාමාන්‍ය සත්ව සංහතියක් මේ තිරිසන් ලෝකේ ඉන්නවා. අපිට ඇහැට පේන්නේ නැති ඉතා කුඩා සුද්ධ ජීවියක ඉඳන් බැක්ටීරියා, වෛරස් වල ඉඳන්, දිලීර වල ඉඳන් තල්මහ දක්වා විශාල පරාසයක සත්ව විශේෂ ගණනය කරන හැකි සංඛ්‍යාවක් ඉන්නවා. අපි තාම දැක්කේ නැති සත්ව කොච්චර ඉන්නවද? එහෙමනම් මේ ඇසට පේන තිරිසන් ලෝකයේ මෙසේ නම් තිරිසන් ලෝකේ එකක් හැටියට අපි ගන්නවා. പ്രേත ලෝකයේ වගේ ගත්තොත් භූත කොට්ටාස කොච්චර ඉන්න පුළුවන්ද එකිනෙකට වෙනස් වෙච්ච. දිව්‍ය තලවල චාතුර් මහරජකී වගේ දිව්‍යවරු විවිධ මට්ටම් වල ඉන්න පුළුවන්. හැබැයි ඒ කිසිවෙක් අපේ අත් දෙකට පේන්න දෙන්න අපි තාම දැකලත් නැහැ, පේන්නෙත් නැහැ, ගණනය කරන්නත් බැහැ. එහෙමනම් අපි දන්නවා පින් බලාපොරොත්තුෙන් කුසලයක් බලාපොරොත්තුෙන් ඉන්න പ്രേත ලෝකේ ඉන්න පරදත්තෝපජීවී කියන പ്രേත නිකාය කණ්ඩායම. එවැනි අයත් මෙතන ඉන්න පුළුවන්. ඒ වගේ තවත් එක් භූත කොට්ටාසයක් තමයි මේ ප්‍රතිසන්දිය ලැබලා තියෙන භූතයෙක් හැටියට. ඒ කියන්නේ ඕපපාතික උත්පත්තියක් ලැබලා තියෙන. හැබැයි උත්පත්තිය ලැබලා තියෙන්නේ පෙර භවයෙන් චුති වෙනවත් එක්කම අර කියන ප්‍රතිසන්දිය ලබන්නේ තව වතාවක් සුදුසු මව්කුසක් හොයාගෙන යනකම් తాවකාලිකව ඉන්නවා කියන තත්වයකින්. හැබැයි මේ සත්වයාට බෑ තව මව්කුසක ඉපදෙන්න. එයාට ඕන විදිහට කියලා උපදින්නත් බෑ. දැන් එයා මෙතන ඉඳන් පින් ගන්නවා. පරදත්තෝපජීවී ප්‍රේතය වගේ පින් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔය ශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ ඉන්නවා කියනවා. පන්සල් අසල ඉන්නවා, බෝධි අසල ඉන්නවා, පිනක් බලාපොරොත්තු ඉන්නවා, දෙන පිනක් අරගන්නවා, සුදුසු මව කෙනෙක් හම්බෙච්චම එතෙන්ට එනවා. දැන් මේ කියන්නේ අර කියන අන්තරා භවිකයා කියන තත්ත්වයේ උත්පත්ති ලැබු ප්‍රතිසන්දි ලැබු සත්වයා. ඔහු ඒ සත්වයා ඒ කෙටි කාලය තුල සමහර මාසයක් දෙකක් තුනක් හතරක් අවුරුද්දක් වෙන්න පුළුවන්. එහෙම කාලයක් ඉඳලා ඇතැම්මිට අවුරුදු 4-5 ගත කරලා අන්න නැවත එතනින් චුති වෙලා ප්‍රතිසන්දියක් ලබනවා. අන්නේ ලබන්නේ සුදුසු මව්කුසක් ලැබෙන මොහොතේදී. දැන් මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ අන්තරා භවිකයා කියලා කෑ ගහලා පෙන්වන්නේ. එhmenan මෙතන අන්තරා භවිකය කියන්නේ භව දෙකක් අතර වුණාට අතරමැද්දේ ඉන්නේ තවත් ප්‍රතිසන්දියක් ලැබු සත්වයෙක්. ඒක ආයේ වෙනස් කරයියක් නෙමෙයි. මොකද ප්‍රතිසන්දියක් නැත්තම් භවාංග හිතක් නැත්තම් ඒ සිත් පරම්පරාව පවත්වාගෙන යන්න බෑ. අභිධර්මයට අනුකූලව සිත් පරම්පරාව ඇති වෙන්න නම් ඒ අඛණ්ඩ සිත් පරම්පරාව පවත්වාගෙන යන්නේ නිශ්චල වේලාවට තියෙන භවාංග සිත චලනය වෙලා භාංග පුච්ඡේද වෙලා එතනින් පස්සේ තමයි පංචද්වාරාවදන සිතක් ඇති කරගෙන අර කියන ජවන් සිත් පීලිය ඇති කරන්නේ. සිත් පීලිය ඇති වෙන්නේ. දැන් මේක ඇති කරන්න නම් ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා. ප්‍රතිසන්දිය කියන්නේ භවාංග හිත. භවාංග හිත මත තමයි ඊළඟට මේ කියන සිත් පරම්පරාව ඇති වෙන්නේ. එහෙමනම් මෙතන නියත වශයෙන්ම ප්‍රතිසන්දිය ලැබු සත්වයක් ඉන්නවා. ඒ සත්වය ඕපපාතිකයි. ඔහු මනුෂ්‍ය ලෝකේ ඉඳන් මනුෂ්‍ය ලෝකේ උත්පත්තියක් ලැබුවොත් එතනින් පස්සේ අපි කියනවා අන්න බොහෝ තොරතුරු එළියට දීලා අන්තරාභවිකයෙක් හැටියට හිටියා කියලා. දැන් මේක තමයි මේ පටලවගෙන තියෙන්නේ. දැන් මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන හැම දරුවෙකුටම පෙර භවයේ පෙනෙන්න පුළුවන්. නමුත් කතා කරලා කියන්න බෑ. හේතුව ඔහු මේ භාෂාව කතරවන්න මේ සමාජයේ ඊළඟ පරම්පරාවත් එක්ක කතා කරන්න ඔහුට හැකියාවක් නැහැ.
අවුරුද්ද දෙකක් යනකම්. දැන් මේ අවුරුදු දෙක තුන ගත වෙනකොට ඔහු මේ වර්තමාන සමාජයේ වටා පිටාවින් අම්මා තාත්තා කිරියම්මල සහෝදරයොත් එක්ක එකතු වෙලා අර පෙර භවයේ තිබිච්ච තත්ත්වයන් වෙනස් වෙලා අමතක වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා. කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. සත්තු දරුවෝ දාස් ගානක කෙනෙකුට පුළුවන් අන්න අර පෙර භවයේ මතකයේ තියාගෙන යන්න. අන්න ඒ වගේ කෙනාවක ඔහු අර පෙර භවයේ මේ වගේ තත්ත්වයක හිටියානම් මම මෙහෙම හැසුරුණා. ඒ කියන්නේ සත්වයාගේ චර්යා රටාව අන්තරාභවය කියලා සංකල්පයේ ඉන්න උත්පත්ති ලැබු මේ ඕපපාතික සත්වයාගේ චර්යා රටාව පැහැදිලිව කතා කරනවා කියනවා. ඔහු ඉන්නේ යමක් බලාපොරොත්තු වෙන. ඔහු ඉන්නේ අතරමැද තත්වයක තමයි. හැබැයි ඔහු කරපු හැම දෙයක්ම කියපු හැම දෙයක්ම බොහෝ දේවල් මේ දරුවට මතක් වෙනවා පේනවා. එහෙමනම් කියනවා මං ඊට කලින් අම්මා ඇක්සිඩන්ට් එකක් කරලා මරුණාට පස්සේ මම මෙහෙම පාවෙවි හිටියා. පාවෙවි ඉඳලා මේ මව කුසට ආවා කියන්නේ. මේක වරදවා වටහා ගැනීමක්. වරදවා වටහා ගන්නවා කියන්නේ මරුණා ප්‍රතිසන්දිය ලැබුවා මේ දෙක අතර සත්වයේක් නැත්තම් භවිකයෙක් අතරමැද සැරිසරතර හිටියා. පෙර භවයේ නම් මේ භවයට අල්ල ගන්නකම් කියන. එහෙම දෙයක් නෙමේ තියෙන්නේ. ඊටාම පැහැදිලිව කිව්වොත් මව කුසක් වගේ තැනක කෙනෙකු උත්පත්ති ලබන්න බැරි වෙන්න පුළුවන්. එහෙමනම් ඒ අතර වෙනත් තැනක ජනක කර්මයේ ප්‍රතිසන්දි කර්මය ඇති කරලා තියෙනවා. ප්‍රතිසන්දිය ලැබපු මේ සත්වයා කෙටි කාලයක් ඉඳලා නැවත චුති වෙලා අර සුසු මව කුසේ උත්පත්තියක් ලබනවා. මේ තමයි මේ දැක්ක යථාර්ථය. දැන් මේ කතාව අපි කියන්නේ අන්තරාභවිකයේ හැටියට මහායානෙ කතා කරාට මේ ඉන්නේ ප්‍රතිසන්දි ලැබු සත්වයෙක්. එහෙමනම් මම හිතනවා මේ ධර්ම සංකල්පය අනාදිමත් කාලෙක ඉඳන් මේ දර්ශන දෙක අතරේ මහා බරපතල විදිහට සාකච්ඡා කරනවා, මත ගැටුම් ඇති කරගෙන තියෙනවා. බොහෝ දේවල් වලින් ඇත්තම් වෙලාවට නිවැරදි මතය කුමක්ද කියන එක තේරුම් ගැනීමට නොහැකිව දෙගොල්ලම පැටලිලා ඉන්නේ. හැබැයි අපිට පෙනෙන විදිහට ධර්මානුකූලව නම් අභිධර්මයට අනුකූලව නම් චිත්ත වීදින්ට අනුකූලව නම් ප්‍රතිසන්දියක් ලැබිය යුතු චුතියෙන් අනතුරු මේ වගේ ප්‍රතිසන්දිය ලැබු මේ සත්වයා අන්තරාභවිකය කියලා හඳුන්වන මේ සත්වයා සිත, කය, වචනය කියන තුනින්ම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ සිත් පරම්පරාව ඇති කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා. ඒ ප්‍රතිසන්දිය ලැබලා තියෙන්නේ කොහේ සත්වයක් හැටියට, ඕපපාතික සත්වයක් හැටියට. ඒ උපාදික තත්ත්වය නැවත කියලා මනුස්ස ලෝකේ මෞපුසක ඉපදලා තියෙනවා. ඔක තමයි ඇත්ත තත්ත්වය යථාර්ථය. එහෙමනම් අපිට ඒ සත්‍යයට වන්තරාභවිකයක් කිව්වත් වෙනත් සත්වයක් කිව්වත් සිද්ධ වෙලා තියෙන්නේ එකම කාරණයයි. අකණ්ඩ සිත් පරම්පරාවක් තියෙනවා. ඒ සිත් පරම්පරාව ඛණ්ඩනය වෙලා නැහැ, ඡේදනය වෙලා නැහැ. ත්‍ෘතියෙන් අතර ප්‍රතිසන්දිය ලැබලා සත්‍යයක් හැටියට ගමන් කරලා තියෙනවා. බැරි වෙලාවත් අර කියන විදිහට උත්පත්තියක් නොලබා චුතියෙන් පසු ප්‍රතිසන්දියක් නොලබා නැවතලා තිබුණොත් ඒ තමයි නිවන කියන්නේ, නිර්වාණය කියන්නේ. එහෙම වෙන්න නම් මහරහත් කෙනෙකුට පමණයි එහෙම චිත්ත වේදියක් නවතින්නේ. එහෙමනම් ඔබට දැන් ඉතා පැහැදිලිව අන්තරා භවිකය කියන්නේ කවුද, අන්තරා භවය කියලා මේ හඳුන්වන මේ කුමක්ද කියන පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. එසේනම් නැවතත් මෙවන් සාකච්ඡාවකින් හමු වෙනතුරු මොහොතකට නවතින්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.